සමාගම අවුරුදු 11කට පෙර සූර්යවැව ගමේ පළවෙනියෙන්ම 2013 නොවැම්බර් මාසේ 8 වෙනිදා පටන් ගත්ත කර්මාන්තයක්. මේක පටන් ගන්න කාලේ මං හිතේ අපේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ඉස්සෙල්ලාම ලංකාවට බ්‍රෑන්ඩ් එකක් හදන්න. ඒ බ්‍රෑන්ඩ් එක අපි අවුරුදු 11 තිස්සේ අපි හැදුවා. ඊට පස්සේ අපේ බලාපොරොත්තුව තිබ්බේ කවදා හරි මේ රටෙන් අපේ විශ්වාසය හැමදාම මේ රටෙන් සම්කිසි දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. මං හිතන්නේ විශ්වාසය අද මං කියන්නේ සඵල වුණා කියලා. මේක මට ගොඩක් අය ආයතනයටත් කන්ග්‍රැචුලේට් කරලා එවලා තිබ්බා. මං හිතන්නේ ඒක මට කරන කන්ග්‍රැචුලේෂන් එකක් නෙවෙයි. මේක මං හිතන්නේ මේ රටට උන හොඳම දේ කියලායි මං හිතන්නේ. ඔබතුමාලා දන්නේ නැතුව ඇති. මම මාස 2-3ක් තිස්සේ අපි අප්‍රිකාවේ එක්සිබිෂන්ස් තියලා අපි පුදුම වෑයමක් ගත්තා ලංකාවේ ඉඳලා ලැප්ටොප් එකක්. මොකද මං හැමදාම අපි දැක්ක දෙයක් තමයි හැමදාම ලංකාවේ අප්‍රිකාව අපිට ළඟයි. හැබැයි අපි කවදාකවත් අප්‍රිකාව දිහා බැලුවේ නැහැ. අපිට කොමන්වෙල්ත් කන්ට්‍රීස් තියෙනවා 19ක්. මං හිතන්නේ ලෝකේ හැම එක්කෙනාම අප්‍රිකාව දිහා බලනකොට අපි අහක බලන් ඉන්නවා අපි අල්ලපු ගෙදර වෙලා. ඉතින් අපේ මේ ගත්ත ප්‍රයත්නය අද සඵල වෙලා. මේක මගේ ජයග්‍රහණයක්වත් ඊවිස් එකේ ජයග්‍රහණයක් නෙවෙයි. මේක අපේ රටේ ජයග්‍රහණයක්. අපිට පුළුවන් වුණා චීනේ වගේ රටක් එක්ක කම්පීට් කරලා ලැප්ටොප් 1000ක් සිම්බාබ්වේ රටට අරින්න. ඒකට මම මගේ 100% ඒ කියන්නේ ක්‍රෙඩිට් එක දෙන්න ඕන මගේ සේවක පිරිස. මොකද අපි 2013 පටන් ගත්ත දවසේ ඉඳලා අපි එක දෙයක් ගැන කතා කරා. ඒ තමයි ප්‍රයිස් එකට වැඩිය ක්වොලිටි එක ගැන. ඔබතුමාලා ඔක්කොම දන්නවා ඇති චීනෙත් එක්ක කම්පීට් කරන්න බෑ. අපි චීනෙත් එක්ක කම්පීට් කරේ ක්වොලිටි එකක් උඩ. මට මතකයි සිම්බාබ්වේ බය ලංකාවට ඇවිල්ලා අපේ ෆැක්ටරිය බලලා ඔබතුමාලට පේනවා ඇති මේක අවුරුදු 11ක පරණ ෆැක්ටරියක්. ඒ වුණාට මම අපේ ක්වොලිටි එක තියාගන්න ඕන විදියට තමයි අපි මේ මුළු කර්මාන්ත ආයතනෙම තියෙන්නේ. සෝ මේක කවුරු හරි මගෙන් අහයි මේක ඉස්සරහට කොහොමද ඔයා කම්පීට් කරන්නේ චීනේ වගේ රටක් එක්ක කියලා. අපි හැමදේම බය වෙනවනේ. 1996 වර්ල්ඩ් කප් එක දිනනකොට කවුරු කිව්වේ නැහැ අර්ජුන රණතුංග ටීම් එකට වර්ල්ඩ් කප් එකක් දිනන්න පුළුවන් කියලා. දැන් අපිට බලාපොරොත්තු තියෙනවා. අපි හැම වෙලේම බලාපොරොත්තු වලින් ඉන්නේ. අන්න ඒ වගේ මිනිස්සු ගොඩක් අය කිව්වා කරන්න බෑ කියලා. අපි කරා. මං හිතන්නේ ඉන්දියාව වගේ රටවල් වලට මේවට වෙනම ක්‍රෙඩිට් ෆැසිලිටිස් ආණ්ඩුවෙන් අඩුවට මේ කියන්නේ ඩම්පින් කියලා ක්‍රමවේදයක් තියෙනවා. ඒව කරනවා. හැබැයි අපිට ඒ දෙහල් එකක්වත් දිහා බලන්න නැතුව අපිට මේක කරන්න උනා. මං හිතනවා මේක මගේ ජයග්‍රහණයක් නෙවෙයි ඊවිස් එකේ ජයග්‍රහණයක්. මේක අපේ ලංකාවේ ජයග්‍රහණයක්. අපිට අලුතෙන් ඩොලර් ලංකාවට ගේන ක්‍රමයක් අපි හොයන්න ඕන. අපි හැම වෙලේම කිව්වේ ටෙක්නොලොජි can do that business. software අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. hardware අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. value addition ටෙලිවිෂන් ඉලෙක්ට්‍රොනික්ස් මොනවද කරන්න බැරි. ඒක නිසා මගේ ලොකුම බලාපොරොත්තු කවුරු හරි මගෙන් අහුවොත් what is your next I want more factories like this in this country. කියන්නේ අපිට තාමත් මේ වගේ කර්මාන්ත ශාලා හැදෙන්න ඕනේ. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.